ශ්‍රී ලංකා කණ්ඩෑම පාකිස්තාන කණ්ඩෑම් සමගින් අවසන් මහා තරගයට තේරීපත් වී හමාරයි. ඒ තුන්කොන් තරගාවලියේ ඊයේ පැවති තරගය පාකිස්තාන කණ්ඩෑම් පරාජය කරමින් ශ්‍රී ලංකා කණ්ඩෑම තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීම නිසා මේ තරගයේ සම්පූර්ණ ක්‍රෙඩිට් එක යන්න ඕනේ අනිවාර්යෙන් දුස්මන්ත චමීරට. ඉතින් ඔයා දන්නවද මේ තරගය ජයග්‍රහණය කිරීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩෑම සුපිරිම වාර්තාවක ලොව අංක 1 වූ බවට. ඒ පාකිස්තානය තුළ පාකිස්තානයට එරෙහිව වැඩිම T20 තරග ජයග්‍රහණය කරපු ලොව එකම කණ්ඩෑම් බවට පත් වෙමිනුයි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩෑම තරග 6කදී ජයග්‍රහණ 4ක් වාර්තා කර තිබෙනවා. මේ සටහනේ අංක 2ට ඉන්නේ එංගලන්ත කණ්ඩෑමයි. ඒ තරග 7කදී තරග 4ක් ජයග්‍රහණය කරමින් ඉතින් මේ තරගයේදී දුස්මන්ත චමීර ලකුණු 20ට කඩලු 4ක් දවා ගැනීමෙන් තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගැනීමෙන් පසුව ඔහු මාධ්‍යයට අද ඔහුගේ පන්දීමේ රහස ගැන කියා තිබුණා. ඔහු කීවේ මෙහෙම දෙයක්. මට ගොඩාක් සතුටුයි. අද මට ඕනුනේ පවර් ප්ලේ එකේ කෙලින් බෝලේ දාන්න. වේරියේෂන් චේන්ජ් කරලා දාන්නයි. ඒ වගේම මට ඒ විදිහට දාන්න පුළුවන් වුණා. පින් ආවට පස්සේ පාකිස්තාන පිටිකරවන්න පන්දුවට පහර දෙන්න ලේසි වුණා. හැබැයි මම යෝකර් පන්දු දාන්න try කරා. ඒවා සාර්ථක වුණා. ඉතින් ඒ වගේම තමයි මේ තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කිරීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් මාධ්‍යයට කීවේ අවසන් මහා තරගය එනකම් බලාගෙන ඉන්න බවටයි. ඇත්තටම ගොඩාක් සතුටුයි. ඇත්තටම ආඩම්බරයි කණ්ඩායමේ නැවත පැමිණීම ගැන. කමිල් හොඳ ඉනිමක් ගොඩ නැගුවා. අනිත් අය ඒකට සහාය වුණා. පන්දයම සම්බන්ධයෙන් චමීර ලෝක මට්ටමේ පන්දයවන්නෙක්. අපි අවසන් තරගය එනකම් බලාගෙන ඉන්නවා. මේ වගේ ක්‍රිකට් ගැන හැමදේම බලාගන්න ක්‍රිකට් වන් අපිව සබස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න.